2025 අවුරුද්දේදී ඔයත් YouTube channel එකක් කරන්න බලාපොරොත්තුවෙන් ඉන්න කෙනෙක්ද? එහෙම නැත්නම් YouTube channel එකක් කරලා success වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්න කෙනෙක්ද? එහෙනම් මේ වීඩියෝ එක ඔයාට. ඉතින් අද වීඩියෝ එකෙන් අපි කතා කරනවා ඇයි ඔයා YouTube channel එකක් පටන් ගන්න ඕනේ? ඒ වගේම ඔයා මොන වගේ YouTube channel එකක්ද පටන් ගන්න ඕනේ? වැඩිම views යන්නේ මොන වගේ videos වලටද? මෙන්න මේ හැමදේම ගැන අද වීඩියෝ අපි කතා කරනවා. ඉතින් වීඩියෝ එකට යන්න කලින් ඔයා තාම ඔබේ බ්‍රෝ channel එක subscribe කරලා නැත්නම් මේ වගේ වටින videos ඔයා ගාවටම ගෙන්න ගන්න ඕන නම් ඔයාට කරන්න තියෙන පුංචි දෙයයි ඔන්න පල්ලෙහා තියෙන හතු පාට subscribe button එක press කරලා bell icon එකත් all දාලා තියාගන්න. ඒ වගේම වීඩියෝ හොඳට වීඩියෝ එක like එකක් වගේම ඔයාලගේ අදහසත් අනිවාර්යෙන් පල්ලෙහා comment එකක් දාගෙන යන්න. ඉතින් අපේ channel එකෙන් අපි නිතරම කතා කරනවා YouTube සම්බන්ධයෙන් ඊට පස්සේ Facebook සම්බන්ධයෙන් මෙන්න මේ වගේ ගොඩක් දේවල් අපේ YouTube channel එකෙන් අපි කතා කරනවා. ඒ වගේම e-money ගැනත් අපි YouTube channel එකෙන් කතා කරනවා. ඉතින් මේ හැමදේම ගැන knowledge එකක් ගන්න ඔයාලට පුළුවන් අපේ channel එක subscribe කරන්න. ඉතින් එහෙනම් අපි යමු අද වීඩියෝ. ඔයාලත් එක්ක පළවෙනියටම කතා කරන්නම් ඇයි අපි YouTube channel එකක් කරන්න ඕනේ කියන එක. ඉතින් YouTube channel එකක් කරන එකේ පළවෙනිම පරමාර්ථය තමයි මුදල් ලිපීම. ඒ කියන්නේ අපිට YouTube channel එකක් කරා මුදල් ලැබෙන්න පුළුවන්. දෙවෙනි දේ තමයි ඔයාලට පුළුවන් famous වෙන්න. ඔයාලට පුළුවන් මිනිස්සු අතරට යන්න YouTube channel එකක් කරා. ඉතින් කොහොමද YouTube channel එකක් කරා ඔයා famous වෙනවා මිනිස්සු අතරට යන්නේ? ඉතින් ඔයා පටන් ගන්න YouTube channel එක ටික grow වෙද්දී හොඳට මතක තියාගන්න YouTube channel එකක් අද පටන් අරගෙන හෙට වීඩියෝ එක දැම්ම කියලා කවදාවත් ඔයාව grow වෙන්නේ නැහැ. ඒකට යම් කාලයක් යනවා. ඔයාලට ඒක වෙනුවෙන් ඉවසීමක් තියෙන්න ඕනේ. ඉතින් ඒ කාලේ ගියාට පස්සේ ඔයාගේ වීඩියෝස් ටික මිනිස්සු අතරට ගියාට පස්සේ ඔයාලට නිකම්ම මිනිස්සු අතරට ගිහිල්ලා මිනිස්සු අතරම බ්‍රෑන්ඩ් එකක් වෙන්න පුළුවන් මේ YouTube කියන එක හරහා. තුන්වෙනි දේ තමයි ඔයාලට පුළුවන් ඔයාගේ business එකක් ඔයාගේ විදිහටම ප්‍රමෝට් කරන්න. ඉතින් ඔයාලා දැකලා ඇති ගොඩක් බිස්නස් මේ වෙනකොට YouTube channel සරහා, ඒ කියන්නේ වෙන කට්ටියගේ YouTube channel සරහා තමයි තමන්ගේ බිස්නස් ප්‍රමෝට් කරන්නේ. හැබැයි ඔයා දැන් ඉඳලම YouTube channel එකක් කරගෙන ගියොත් කවදා හරි දවසක එහෙම නැත්නම් ඔයා හෙට ව්‍යාපාරයක් පටන් ගන්නවා නම් එහෙම නැත්නම් ඔයා බලාපොරොත්තු වෙන ඉන්නවා නම් ව්‍යාපාරයක් පටන් ගන්න, එහෙම නැත්නම් මේ වෙද්දිත් ඔයා ව්‍යාපාරයක් කරමක් හරි දෙයක් පටන් අරගෙන ඉන්නවා නම් ඔයාට පුළුවන් ඔයාගේ බිස්නස් එක ස්ටෙප්ස් කිහිපයකින් තියෙන ලෙවල් එකෙන් ගොඩක් උඩ ලෙවල් එකකට අරගෙන යන්න. ඉතින් ඒකට හේතුව තමයි මේ සෝෂල් මීඩියා කියන පැත්ත. අද වෙනකොට ගොඩක් මිනිස්සු අතර තියෙන දෙයක්, මිනිස්සු ගොඩක් ආසාවෙන් වැරද ගන්න දෙයක්. ඉතින් කන්ටෙන්ට් ක්‍රියේටර් කෙනෙක් විදිහට ඔයා ඉස්සරහට ගියොත් ඔයාගේ බිස්නස් එක අනිවාර්යයෙන්ම ග්‍රෝ කරගන්න හැකියාවක් තියෙනවා. ඉතින් බිස්නස් එකක් විතර නෙවෙයි, ඔයා හිතන්න ඔයා ටීචර් කෙනෙක්, එහෙම නැත්නම් ඔයාලට මොනවා හරි ටැලන්ට් එකක් තියෙනවා, මේ වගේ මොනවා හරි දෙයක් තියෙනවා, ඔයාලට පුළුවන් ඒක මිනිස්සු අතර දීලා ඔයා මිනිස්සු අතර බ්‍රෑන්ඩ් එකක් වෙන්න. ඉතින් ඒ හරහා ඔයාලට පුළුවන් ගොඩක් සාර්ථක ගමනක් කියන්න. හතරවෙනි දේ තමයි ඔයාට පුළුවන් YouTube channel එකම, ඒ කියන්නේ ඔයා පටන් ගන්න YouTube channel එකම ඔයාලගේ full time job එක විදිහට කරන්න. ඒ වගේම ඔයාලගේ personal business එක විදිහට කරගෙන යන්නත් පුළුවන් ඔයාගේ YouTube channel එක. ඉතින් කොහොමද මේ personal business එකක් විදිහට YouTube channel එකක් කරගෙන යන්නේ? ඔයා දන්නවා ඇති YouTube channel එකක් grow වෙන්න ඔයාට හම්බෙන ඇට්‍රැක්ටිව් එක ගොඩක් වැඩි, ඔයාත් එක්ක ගොඩක් මිනිස්සු එකතු වෙනවා. ඉතින් මෙන්න මේ ට්‍රික්ස් එක පාවිච්චි කරලා ඔයාට පුළුවන් ඔයාගේ YouTube channel එකේ business එකක් දක්වා grow කරගෙන යන්න. ඉතින් ඔයාලා දන්නවා ඇති මේ වෙද්දි ඔයාලා YouTube channel එකේ videos මොනවා හරි බලනවා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් හොඳ fan base එකක් ඉන්න, හොඳ මිනිස්සු ප්‍රමාණයක් ඉන්න YouTube channel එකට ඔයා අනිවාර්යෙන් ගියොත් සමහර විට මේ කට්ටිය ads දානවා. ඒ කියන්නේ වීඩියෝ එක පටන් ගන්න කලින් කාගේ එක්ක ටියුෂන් සර් කෙනෙක් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් මොකක් හරි කම්පැනි එකක වෙන්න පුළුවන්, මොකක්ම හරි ඇඩ්වර්ටයිස්මන්ට් දානවා. ඉතින් සමහර විට ඒක ඇඩ්වර්ටයිස්මන්ට් එකක් නෙවෙයි, ඇඩ්වර්ටයිස්මන්ට් දෙක තුනක් දානවා. එයාලා ස්පොන්සර් කරනවා ඒ වීඩියෝ එකට. ඉතින් මෙන්න මේ දේවල් හරහා අමතර ආදායමක් උපය ගන්න පුළුවන් YouTube එකෙන් ඔයාට හම්බෙන ගානට අමතරව. ඒ කියන්නේ ඔයා YouTube channel එක පටන් අරගෙන ගියාම ඔයාගේ subscribers 1000ක් සහ ඔයාගේ watch hour 4000ක්, එහෙම නැත්නම් ඔයා short videos නම් කරන්නේ ඔයාගේ subscriber 1000 සහ views million 10 complete වුණාට පස්සේ ඔයාලට පුළුවන් monetization apply කරන්න. ඉතින් monetization apply කරාට පස්සේ ඔයා දැන් හැම වීඩියෝ එකකටම YouTube එකෙන් ගෙවීමක් කරනවා. ඉතින් අන්නේ ගෙවීමට අමතරව ඔයාලට පුළුවන් මෙන්න මේ වගේ ඇඩ්වර්ටයිස්මන්ට් ඔයාලගේ channels වල දාගෙන ඔයාට අමතර ආදායමක් අරගන්න. ඉතින්
ඇඩ්වර්ටයිස්මන්ට් වල විතරක් නෙවෙයි සමහර විට ඔයාගේ ඩිස්ක්‍රිප්ෂන් එකට ඔයා එයාලගේ විස්තර දානවා නම් එහෙම නැත්නම් ඔයාලා කමෙන්ට් එකක් දානවා නම් එහෙම නැත්නම් කමියුනිටි පෝස්ට් එකක් දානවා නම් මේ හැම දෙයකම ඔයාට ඔයාගේ YouTube channel එකට වටිනාකමක් දීලා ඔයාට ඒව හරහා මුදල් ලබන්න හැකියාවක් තියෙනවා. ඉතින් ඔයාට පුළුවන් YouTube channel එකක් පටන් අරගෙන ඒ හරහා සාර්ථක වෙලා ඒ හරහා මුදල් ලැබෙලා ඔයාගේම brand එකක් create කරන්න. ඉතින් මම මේ විදිහට කිව්වේ ඔයාලට YouTube channel එකක් හරහා හම්බෙන benefits සීමිත ප්‍රමාණයක් විතරයි. ඉතින් මීට වඩා ගොඩක් benefits තියෙනවා ඔයා YouTube channel එකක් පටන් අරගෙන මේක දිගින් දිගටම කරගෙන ගිහිලා YouTube channel එක සාර්ථක වුණාට පස්සේ. ඉතින් දැන් අපි කතා කරමු ඔයා මොන වගේ YouTube channel එකක්ද පටන් ගන්න ඕනේ, මොනවද bestම ideas YouTube channel එකක videos grow කරගන්න. ඉතින් පළවෙනි topic එක විදිහට මම ඔයාලට කියන්නේ ඔයාලට පුළුවන් daily ඔයාලා කරන දේවල් YouTube එකට upload කරන්න. ඒ කියන්නේ සමහර විට ඔයා job එකකට යන කෙනෙක් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් ඔයා class යනවා වෙන්න පුළුවන්, එහෙම නැත්නම් ඔයා ගෙදර ඉඳගෙන මොනවා හරි freelancing වගේ දෙයක් කරනවා වෙන්න පුළුවන්. ඉතින් ඔයාලට මේ මොන දෙයක් කරත් ඔයාලට පුළුවන් උදේම නැගිටලා ඔයාලා කොහොමද ඔයාලගේ වැඩ ටික කරගන්නේ, ඊට පස්සේ ඔයාලා යන්නේ මොකේද, ඔයාලා කන්නේ මොනවද, මෙන්න මේ වගේ දේවල් ෂෝට් වීඩියෝ එකක් හදලා ඉවරලා ඒ කියන්නේ සාමාන්‍යයෙන් විනාඩි 10ක් විතර වීඩියෝ එකක් හදලා ලස්සන වීඩියෝ එකක් හදලා බෑග්ග්‍රවුන්ඩ් මියුසික්ස් දාලා ඔයාලට පුළුවන් ඒක YouTube එකට අප්ලෝඩ් කරන්න. සරලව කිව්වොත් ඔයාලට පුළුවන් බ්ලොග් වීඩියෝ එකක් කරන්න. ඒ කියන්නේ ඔයාලට පුළුවන් බ්ලොග් එකක් කරන්න. ඉතින් ඔයාලා උනත් දන්නේ නැති ඔයාලත් මේ වෙද්දි YouTube එක ඇතුලේ කට්ටිය කරන vlogs මාර ආසාවෙන් බලනවා ඇති. සමහරට ඔයාලා ඒවට කමෙන්ට් දානවා වෙන්න පුළුවන්. සමහරට මේ වෙද්දි ඔයාලා එහෙම YouTubers-ලා subscribe කරලා ඇති. ඉතින් ඇයි ඔයාට බැරි vlog එකක් කරලා YouTube එකට අප්ලෝඩ් කරන්න? ඉතින් ඔයාලට පුළුවන් ඒ වගේ vlogs type එකේ video channel එකක් පටන් අරගන්න. ඉතින් දෙවෙනි දේ තමයි ඔයාලට පුළුවන් challenges කරන්න YouTube channel එකක් කරා. ඉතින් මේ වෙද්දි challenges පැත්තට ගියොත් හොඳම උදාහරණයක් තමයි mini caption. ඉතින් mini caption කියන්නේ Mr Beast follow කරලා ඉවරලා එයාගේ videos විදිහට කරපු ලංකාවේ දැනට ඉන්න සාර්ථකම content creator. ඔව් එහෙම කිව්වොත් මම හරි. දැනට ලංකාවේ ඉන්න සාර්ථකම content creator තමයි mini caption කියලා කියන්නේ. ඉතින් මෙයා කරන්නේ challenges. සමහර විට ගිහිල්ලා මම මෙයාගේ videos දැකලා තියෙනවා. එයාගේ videos තියෙනවා මිනි වලවල් වල නිදා ගන්නවා, එක එක challenges තියෙනවා. හැබැයි සෑහෙන views ප්‍රමාණයක් තියෙනවා. එයාගේ thumbnail පැත්තෙන් ගත්තත් පට්ටම quality එකකින් තියෙනවා ඒ thumbnail ටික. ඉතින් අන්න ඒ වගේ දේවල් නිසා එයාගේ videos වලට සෑහෙන attraction එකක් ඇවිල්ලා තියෙනවා මිනිස්සුන්ගේ. ඉතින් ඔයාටත් පුළුවන් ඒ වගේ challenges පැත්තේ videos පටන් ගන්න. ඉතින් ඒවටත් ගොඩක් වෙලාවට ගොඩක් views තියෙනවා. ඉතින් තුන්වෙනි දේ තමයි ඔයාලට පුළුවන් music සම්බන්ධ YouTube channel එකක් පටන් ගන්න. ඉතින් ගොඩක් දෙනෙක් කැමැත්තෙන්ම බලන දෙයක් තමයි music කියලා කියන්නේ. ඒ කියන්නේ ඔයාලට sing කරන්න පුළුවන් නම්, ඔයාලට guitar එකක් play කරන්න පුළුවන් නම්, මොනවා හරි instrument එකක් වගේ දෙයක් ඔයාලට play කරන්න පුළුවන් නම් ඔන්න ඔයාලට පුළුවන් කැමරාවක් ඉස්සරහා තියාගෙන ඔයා instrument එක play කරන ගමන් sing කරලා අන්න ඒක YouTube channel එකට දාන්න. මේවට කවදාවත් copyright වදින්නේ නැහැ. මොකද මේකට copyright වදින්න නැති වෙන හේතුව තමයි මේක කාගේ හරි සින්දුවක් ඔයා සින් කරා ඔයා තමයි ඉන්ස්ට්‍රුමන්ට් එක ප්ලේ කර කර ඒක ඔයාගේ තමයි ප්‍රොඩක්ෂන් එක. ඒක නිසා ඔයාට ඒකට කවදාවත් කවුරුත් ස්ට්‍රයික් එකක්වත් එහෙම නැත්නම් ඒකට කොපිරයිට් එකක්වත් අදින්නේ නැහැ. ඉතින් අන්න ඒ නිසා ඔයාලට පුළුවන් ඒ වගේ දේවල් ඔයාගේ ඇතුලේ තියෙනවනේ. ඔයාගේ ඇතුලේ මොනවාම හරි ඔයාට කරන්න පුළුවන් දේවල් තියෙනවා. සමහරට ඔයාට ඩාන්ස් කරන්න පුළුවන් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාට සින් කරන්න වෙන්න පුළුවන්. ඔයාට ඩ්‍රෝවින් අඳින්න, ඔයාට චිත්‍ර අඳින්න වෙන්න පුළුවන්. ඉතින් මේ වගේ මොනවාම හරි දෙයක් ඔයාගේ ඇඟ ඇතුලේ තියෙනවනම් ඔයාට පුළුවන් අන්න ඒ දෙයි ගොඩක් ලස්සන වීඩියෝ එකක් හදලා ගොඩක් ක්‍රියේටිවිටි වීඩියෝ එකක් හදලා ඉවරලා YouTube එකට අප්ලෝඩ් කරන්න අනිවාර්යෙන් ඔයාලට ඒ වීඩියෝස් වලට views තියෙනවා. ඉතින් ඊළඟ දේ තමයි මෙන්න මේ මම කරන විදිහට ඔයාලට පුළුවන් knowledge share කරන්න ඉන්න මිනිස්සුන්ට. ඔයාලට සමහරට වීඩියෝ එඩිටින් ගැන වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මොනවාම හරි එඩියුකේෂනල් පැත්තේ දෙයක් ඔයාට පුළුවන් මිනිස්සුන්ට දෙන්න. ඉතින් මෙන්න මේ කැටගරිය ගත්තාම මේක නම් ගොඩක් අමාරුයි grow කරගන්න. ඉතින් personally මම දන්න දෙයක් තමයි සමහර විට ගොඩක් දෙනට ඔය educational පැත්තේ channel ගොඩක් boring. එතකොට අන්න ඒ නිසා ගොඩක් වෙලාවට මේ වගේ channel එකක් grow කරගන්න ගොඩක් අමාරු වෙන්න පුළුවන්. හැබැයි මම අර කලින් කතා කරපු තුන. ඒ කියන්නේ vlogs, challenges, ඒ වගේම ඔයාට මොනවා හරි dancing, singing වගේ දේවල් කරගන්න පුළුවන්. මෙන්න මේ තුන පට්ට විදිහට ඉක්මනට grow කරගන්න හැකියාවක් තියෙනවා. ඉතාලම ඉක්මනට. ඉතින් හතරවෙනිට කතා කරපු topic එකේ educational පැත්ත මේක නම් grow කරගන්න ටිකක් අමාරුයි. හැබැයි try කරොත් බැරි වෙන්නේ නැහැ. සෑහෙන වටින පැත්තක් තමයි educational දෙයක් ඔයා YouTube එක හරහා මිනිස්සුන්ට දෙනවා කියන්නේ. මොකද මේකට හේතුව තමයි YouTube එකෙන් ඔයාලට ගෙවන revenue එකත් අනිත් categories වලට වඩා සාපේක්ෂව ගොඩාක් ඉහළ අගයක තියෙන්නේ මෙන්න මේ educational channel එකකට. ඉතින් ඊළඟ දේ තමයි ඔයාලට පුළුවන් අර නිතර දකින සත්තුන්ට වඩා ඔයාලා දන්න ඇති සාමාන්‍යයෙන් ඔය කැලෑවට වගේ ගියාම ඉන්න අනිත් මිනිස්සු නොදකපු සත්. ඔයාලට පුළුවන් ඒ වගේ සත්තුන්ගේ වීඩියෝස් අරගෙන
ඒක ක්‍රියේටිව් විදිහට වීඩියෝ එක හදලා ඉවරලා YouTube එකට පබ්ලිෂ් කරන්න. ඉතින් ඒකට හේතුව තමයි මේ වෙනකොට ලංකාවට ආවේනික වෙච්ච සත්තු සෑහෙන ප්‍රමාණයක් ඉන්නවා. සමහර විට පිට රටවල් වල මිනිස්සු, ඒ කියන්නේ ෆොරින් ඔඩියන්ස් එක කවදාවත් මේ දේවල් දැකලා නැති වෙන්න පුළුවන්. හැබැයි ඒ කට්ටියට මේ දේවල් අනිවාර්යෙන් බලන්න ඕනේ. ඒ කට්ටිය මේ දේවල් බලන්න සෑහෙන ආසයි. ඉතින් ඒක නිසා ඔයාලට පුළුවන් අන්න ඒ වගේ සත්තුන්ගේ වීඩියෝස් අරගන්න පුළුවන් නම් try කරලා බලන්න. ඔයාලට පුළුවන් ඔයාගේ ෆෝන් එක අරගෙන යන්න. ඔයාගේ ෆෝන් එක අරගෙන ගියාට පස්සේ ඔන්න එක එක සත්තු. එහෙම නැත්නම් ඔයා හිතන්නකෝ කූඹිගුලක් තියෙනවා කියලා. ඔයා මේ කූඹිගුල ළඟින් කැමරා එක තියන්න. කැමරා එක තියලා විනාඩි 10ක් 15ක් ඉන්න. ඒක ඔයා වීඩියෝ කරගන්න. ඒ වීඩියෝ එක YouTube එකට අප්ලෝඩ් කරන්න. ඉතින් මේ වීඩියෝ එක අප්ලෝඩ් කරන සමහරට ඔයාලට හිතෙන්න පුළුවන් මේ වීඩියෝ එක ගන්න කිසිම දෙයක් නැහැ නේ කියලා. හැබැයි මේක ෆොරින කෙනෙක් බැලුවහම එයා මේක ගොඩක් ආසාවෙන් බලාගෙන ඉන්නවා. මොකද මේ කූඹි මොනවද කරන්නේ, මොනවද මෙයාලා ගෙනියන්නේ, ඒ කුල ඇතුළට ගිහලා කොහොමද එන්නේ, මේ හැමදේම ගැන එයාලා බලාගෙන ඉන්න ගොඩක් ආසාවෙන්. ඉතින් අන්න ඒ නිසා ඔයාලට මේක මාර විදිහට ගොඩක් හොඳ ඔපචුනිටි එකක් මේ වගේ YouTube channel එකක් ඔයාලට කරගන්න පුළුවන් නම්. ඉතින් ඒක මම හිතනවා ගොඩක් සාර්ථක වෙයි කියලා. ඒකට එක්සැම්පල් එකක් තමයි ඔයාලට පේන මේ බෑග්ග්‍රවුන්ඩ් එකේ වීඩියෝ එක. මේ බෑග්ග්‍රවුන්ඩ් එකේ වීඩියෝ එකේ තියෙන කා එකක් නිකන් එක තැන යනවා. හැබැයි වීඩියෝ එකේ ඩියුරේෂන් එක තියෙනවා පැය 12ක්. පැය 12ක් තියෙනවා ඩියුරේෂන් එක. කිසිම දෙයක් නෑ, බෑග්ග්‍රවුන්ඩ් මියුසික් එකක්වත් නෑ, නිකන් ස්ක්‍රීන් සර්වර් එකක් විතරයි තියෙන්නේ. හැබැයි මේක පැය 12ක් තියෙනවා. මේ වෙද්දි අවුරුදු YouTube එකට වීඩියෝ එක පබ්ලිෂ් කරලා මේ වෙනකොට views මිලියන 2කටත් වඩා ගිහිල්ලා තියෙනවා. ඉතින් ඔයා නිකමට හිතන්නකෝ මෙන්න මේ පැය 12ක් යන මේ වීඩියෝ එකට අවුරුදු 2කට මිලියන 2කට වඩා views තියෙනවා නම් වීඩියෝස් තියෙන අර වගේ channel එකකට අනිවාර්යෙන් views නැති වෙයිද? අනිවාර්යෙන් views තියෙනවා. ඒක අනිවාර්යෙන් ෂුවර් ඒ වගේ දෙකට views තියෙනවා. ඒකින්ද අනිවාර්යෙන් try කරලා බලන්න ඒ වගේ YouTube channel එකක්. ඉතින් මෙන්න මේ topics පහ තමයි අද වීඩියෝ එකේ මට ඔයාලත් එක්ක කතා කරන්න ඕනේ වුණේ. මොකද අලුතෙන් YouTube channel එක පටන් ගන්න කෙනෙක් ඉන්නවනේ, එයාට කිසිම idea එකක් නැහැ මොනවද කරන්න කියලා. හැබැයි මේ topics පහෙන් ඔයා YouTube channel එක පටන් අරගෙන බලන්න. අනිවාර්යෙන් ඔයාට ගොඩක් සාර්ථක YouTube channel එකක් කරගෙන යන්න හැකියාවක් ලැබෙයි. ඉතින් මේ වෙද්දිත් අපි YouTube එක සම්බන්ධ ගොඩක් ප්‍රශ්න ගොඩක් දේවල් කතා කරලා තියෙනවා. අපේ ඔය Bro YouTube channel එකෙන් ඔයාලට පුළුවන් ඒ videos බලන්න පල්ලෙහා තියෙන playlist එකට ගිහිල්ලා. ඉතින් මම හිතනවා අද වීඩියෝ එක ඔයාලට ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා. ඔයා YouTube channel එක පටන් ගන්න ඉන්නවා නම් ඉතින් මොනවාම හරි ඔයාලට ප්‍රශ්න තියෙනවා නම් ඔයාලට පුළුවන් පල්ලෙහා comment එකක් දාගෙන යන්න. ඒ වගේම ඔයා channel එක subscribe කරලා නැති කෙනෙක් නම් ඔයාලට පුළුවන් පල්ලෙහා තියෙන subscribe button එක press කරලා bell notification එක all දාලා තියාගන්න. ඉතින් YouTube සම්බන්ධ එහෙම නැත්නම් Facebook එහෙමත් නැත්නම් ඔය social media පැත්තේ දේවල් ඊට අමතරව e-money වගේ concept වලින් videos බලන්න කැමති නම් ඔයාලට පුළුවන් අපේ channel එක subscribe කරන්න. ඉතින් ඒ වගේම තමයි මතක් කරන්න ඕන දෙයක් තියෙනවා. ඉස්සරහට තව පොඩි වැඩක් තියෙනවා. ඉතින් ඒ ගැන මම ඉස්සරහ වීඩියෝ එකකින් අප්ඩේට් එකක් දෙන්නම්. ඉතින් එහෙනම් අදට ගිහින් එන්න හැමෝටම සුබම සුබ දවසක්.